ඔයා දන්නවනි කොහේ හරි යන්න කතා කලාම අර හැමතිස්සම එන්න බෑ කියන්න හේතුවක් තියෙන යාළුවා. හැමදාම ලෙඩින්, හැමදාම මහන්සි, හැමදාම ඊළඟ පාර බලමු කියන කෙනා. ඒ යාළුවා බොරු හේතු හදනවා නෙවෙයි. එයාලා කරන්නේ ගොඩක් අයට පේන්නේ නැති දෙයක් ආරක්ෂා කරගන්න එකයි. ඉතින් ඔයා සිකුරාදා රෑක ගෙදරට වෙලා නිස්කලංකව ඉන්නකොට ඇත්තටම සතුටක් දැනෙන කෙනෙක් නම් ඕනෑම පාටියකට වඩා නිදාගන්න අඳින සැහැල්ලු ඇඳුමයි නිදහසයි ඔයාට වටිනවා නම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. මොකද මේ ලෝකයේ ගොඩාක් කාලෙක ඉඳන් ඔයා වගේ අයට කිව්වේ කම්මැලි අය කියලයි. ඒත් විද්‍යාවට, ඒ කියන්නේ ඇත්තම මනෝවිද්‍යාවට ඔයා වගේ අයව හඳුන්වන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් නමක්. මේක අපිට ඉස්කෝලේදී කවුරුවත් කියලා දීපු දෙයක් නෙවෙයි. හැම කෙනෙක්ගේම ශක්තිය, එනර්ජි වැඩ කරන්නේ වෙනස් විදියකට. සමහර අය රීචාර්ජ් වෙන්නේ වෙන අයත් එක්ක ඉද්දී. සෙනඟ වැඩියෙන් ඉන්න තරමට යාලට දැනෙන ශක්තිය වැඩි. ඒත් අනිත් අයට, ඒ කියන්නේ හරියටම ඔයා වගේ අයට වෙන අය එක්ක ගත කරන හැම වෙලාවක්ම ඒක කොච්චර විනෝදජනක වුණත් එයාලගෙන් යම්කිසි ශක්තියක් හිමීට උදුර ගන්නවා. ඒ වගේ අයට හරියටම වැඩ කරන එකම චාර්ජර් එක තමයි එයාලගේ ගෙදර. ගෙදර විතරමයි. මනෝවිද්‍යාවේ මේකට නමක් තියෙනවා. ඒකට කියන්නේ ඔප්ටිමල් අරවුසල් තියරි කියලා. ඒකෙන් සරලවම අදහස් වෙන්නේ ඔයාට හොඳක් දැනෙන්න නම් ඔයාගේ ස්නායු පද්ධතියට වෙනස් විදිහක වටපිටාවක් ඕනි කියන එකයි. මේක දුර්වලකමක් නෙවෙයි. මේක සරලවම ඔයාගේ ශරීරය හැදිලා තියෙන විදිය. ඒකේ කිසිම වැරද්දක් නැහැ. ඒත් මිනිස්සු ගෙදර ඉන්න ආස කරන්න තව හේතුවක් තියෙනවා. ඒක ශක්තිය කියන කාරණාවටත් වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ගෙදර ඉද්දි හැම දෙයක්ම තියෙන්නේ ඔයාගේ පාලනේ. ඒ පාලනේ කියන හැඟීම පිටලෝකයෙන් ඔයාට කවදාවත් ලැබෙන්නේ නැති තරම්. පිටලෝකයේ මොනව වේද කියලා හිතන්න බෑ. සද්දෙන් කතා කරන නාදුනන මිනිස්සු, එකපාරට වෙන වෙනස්කම්, ඔයාගේ උත්තරේ ගැන කිසිම ගානක් නැති අය එක්ක කරන කතාබහ වගේ දේවල් වලින් පිටත ලෝකය පිරීලා. ඒත් ගෙදර ඇතුළෙති සින්දු, ලයිට් එළිය, නිශ්ශබ්දතාවය, මේ හැම දේම තෝරන්නේ ඔයා. හැම දේම ඔයාට ඕන විදියට හැඩගැහෙනවා. ඉතින් ඇන්සයිටි තියෙන අයට, එහෙමත් නැත්තම් ගොඩාක් සංවේදී අයට මේ පාලනය කියන්නේ නිකම්ම පහසුවක් නෙවෙයි. ඒක තමයි එයාලා ජීවත් වෙන විදිහ. තව ලස්සන දෙයක් තියෙනවා. පරීක්ෂණ වලින් පෙන්වලා තියෙනවා තනියම ඉන්න කැමති අය ගොඩාක් වෙලාවට නිර්මාණශීලී, ගැඹුරින් හිතන, ඒ වගේම තමන්ව හොඳින් තේරුම් ගන්න පුළුවන් අය කියලා. ඒත් මෙතනදී මට ඔයාගෙන් අවංක ප්‍රශ්නයක් අහන්න ඕනේ. මොකද ගෙදර ඉන්න හැමෝම ඒක කරන්නේ සැබෑ නිදහසකින් සහ තෘප්තියකින් නෙවෙයි. සමහර අය ගෙදරට වෙලා ඉන්නේ පරණ වේදනාවන් නිසා, මේ ලෝකය අනතුරුදායකයි කියලා දැනෙන නිසයි. මොකද එයාලා කවදා හරි දවසක තුවාල වෙලා තමන්ගේ කාමරයේ බිත්ති 4 විතරක් එයාලට කරුණාවන්ත තැනක් වුණු නිසයි. සමහර වෙලාවට මම ගෙදර ඉන්නයි කැමති කියලා අපි කියන්නේ ඇත්තටම ડિප්‍රෙෂන් එක වෙන්න පුළුවන්. ඒකෙන් හිමීට අපිට කියන්නේ ජීවත් වෙන්න උත්සාහ කරන එකේ තීරුමක් නැහැ කියලයි. ඒ නිසා මට ඕනේ ඔයා මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතලා බලන්න. ගෙදර ඉන්නකොට ඔයාගේ හිත පිරෙනවද? එහෙම නැත්නම් එළියට යන එක ඔයාට හිමීට අමතක වෙලා ගිහින්ද? මොකද ඒකෙන් එකක් ඔයාගේ ශක්තිය, අනිත් එක ඔයාටවත් නොදැනී හිමීට බැඳපු දොරක් නැති තාප්පයක් වෙන්න පුළුවන්. ඒත් වෙදරේ ඉන්න එක ඇත්තටම ඔයාගේ කැමැත්ත නම්, ඒක බයකින් නෙවෙයි සතුටකින් එන දෙයක් නම්, ඔයාට ජීවිතේ කිසිම දෙයක් මගහැරින්නේ නැහැ. ඔයා කියන්නේ පොඩි දේවල් වලින් ලස්සන දකින්න කෙනෙක්. උදේ වැටෙන ඉරේලිය, තී එකක සුවඳ, ගෙදර ඔයා ආසම කරන මුල්ලේ තියෙන ඒ නිහඬතාවය. මනෝවිද්‍යාඥයන් කියනවා මේ අයට තියෙන්නේ පොහොසත් අභ්‍යන්තර ලෝකයක්, රිච් ඉනර් වර්ල්ඩ් කියලා. ඒ කියන්නේ තමන්ගේ ඇතුළාන්තය කොච්චර පිරිලාද කියනවා නම් පිටත ලෝකයක අවශ්‍යතාවය යාලට දැනෙන්නේ කලාතුරකින්. ඔයා කැඩිලා බිඳිලා ගිය කෙනෙක් නෙවෙයි. ඔයා කම්මැලි නැහැ. වගේම ඔයා ඔයාගේ ජීවිතය නාස්ති කරන්නෙත් නැහැ. ඔයා කියන්නේ සද්දබද්දවලට වඩා ජීවිතයේ ගැඹුර තෝරගත්ත කෙනෙක්. දවසින් දවස සද්ද වැඩි වෙන මේ ලෝකේ ඒක ගොඩක් මිනිසුන්ට තේරෙනවට වඩා කලාතුරකින් දකින්න ලැබෙන වටිනා දෙයක්. ඉතින් මට කියන්න, ගෙදර ඉන්නකොට ඔයාට ජීවත් වෙනවා වගේ හැඟීමක් දැනෙනවද? එහෙම නැත්නම් ඔයා සාමය කියන වචනේ පාවිච්චි කරන්නේ එහිමීට තනිකමක් බවට පත් වෙන දෙයක් වහගන්නද?